ගංගාවක ගලාගෙන යන කොටයක් උඩ ඉන්න මිනිස්සෙක් වගේ. ගඟ මහා වේගයෙන් පල්ලෙහාට ගලනවා පිංගුතුනි. ඕකේ යන්තම් කොටයක් හම්බෙලා තියෙනවා. ඕකට තමයි මනුස්ස ජීවිතය කියන්නේ. යන්තම් කොටයක් හම්බෙලා තියෙනවා ගිලෙන්නේ නැතුව ඉන්න. හැබැයි මනුස්ස ජීවිතය කියලා කොටයක් හම්බුනාට පිංගුතුනි ඕකේ ඉන්නවා නයා පොළඟ හිටන් ওই කොටේට බැගිලා. එහෙනම් යහතින් යන්න හම්බ වෙන්නේ නැහැ. එක්ක නයා කනවා. එක්ක පොළඟ කනවා. එහෙන් මෙහෙන් කඩි ගූමිත ඕකට නැගගෙන ඉන්නවා. කොටි වලසුත් ඕකට නැගගෙන ඉන්නවා. කොහෙන්වත් බේරෙන්න විදිහක් නැහැ. හැබැයි බේරි කොහොම හරි ඕකේ යනකොට පිංගුතුනි ඔන්න පේන්න පටන් ගන්නවා. තව පොඩ්ඩක් ඉස්සරහට ගියාම තනි කර තියෙන්නේ දිය ඇල්ල. මේ දිය ඇල්ලෙන් ඔබ පල්ලෙහාට වැටෙනකොට පිංගුතුනි කොටේ ඔබයි වෙන් වෙනවා. ගලක් උඩට වැන්නොත් එහෙම චොක් ගාලා චොප්ප වෙලා යනවා. මෝරෙක් ඉන්න ජලාශයකට වැන්නොත් එහෙම මෝරා කාලා විනාශ කරනවා. කිමුලෙක් ඉන්න තැනකට වැන්නොත් කිමුලා කාලා විනාශ කරනවා. එන එක තැනකින්වත් ඔබට බේරෙන්න හම්බ වෙන්නේ නැහැ. කොහෙන් බේරෙන්නද? මේ කොටේ පිංගුතුනි දවසින් දවස පල්ලෙහාට එන එක තමයි වෙන්නේ. මේ කොටේ උඩට යන්නේ නැහැ කවදාක්වත්. එහෙනම් මේ දිය ඇල්ල කියලා කිව්ව ඔබට මේ මනුස්සත්වයක් ලැබිලා තියෙනවා. ඒක නිසා ඒක කොටේක කියලා කිව්ව පිංගුතුනි දියේ ගිලි යන්නේ නැතුව. අනිත් ඒවා වැඩි හරියක් දියේ ගිලි විනාශ වෙවි යනවා හතර අපායක සත්තු.